යාළුවනි SL Pigeon Boy channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මගේ පරවි ටික පෙන්වන්න තමයි යන්නේ. බලමු. යාළුවනි දැන් අපි බලමු මේක ඇරලා. ඔන්න යාළුවනි මගේ පරවි දෙන්න ඉන්නවා. මෙයාලව ජෝඩු වෙලා ඉන්නේ. අපි දැන් මෙයාලව එළියට අරන් බලමු. හරි යාළුවනි අපි මගේ පරවෙනි පරවියා බලමු. මෙයා කිරිල්ලියා චොකලට් පොඩ්ඩක් බෙල්ලේ තියෙනවා. හරි යාළුවනේ මගේ ඊළඟ පරවියා තමයි මෙයා. මෙයා පොඩ්ඩක් මයින් ගතියකුත් තියෙනවා. මෙයා තමයි කුරුල්ලා. තටු සුද්දේ. හරි යාළුවනේ අපි දැන් මෙයාලට කෑම දෙන්න යන්නේ. කෑම දීලා බලමු. මෙයා නම් එළියට බැස්සා. මෙයාත් අපි අරන් දාමු. මෙයාලා බඩ ඉරිඟු හාල් පරිප්පු වගේ ඒවා කනවා. ආ සුදු පාටින් පේන එක්කෙනා තමයි සුදු චොකලට් එක්කෙනා තමයි කිරිලි. අලු එක්කෙනා තමයි කුරුල්ලා. ඔයාලා ළඟත් පරවි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මෙයාලට අනිවාර්යෙන් වතුර එකක් එහෙම තියන්න. වතුර බොන්න ඕන නම් බොන්න. දැන් අපි පරවියෝ කන කෑම මොනවද බලමු. හරි. මේ තමයි පළවෙනි වර්ගය. මේ තමයි පරිප්පු. පරිප්පු උන් කන්න කැමති. පරිප්පු කෑවහම උන්ගේ ඇඟ වර්ධනය වෙනවා. තවද බඩේනිගු කෑවහම උන් මහත් වෙනවා. අපි කෑම දාද්දී පරිප්පුයි බඩේනිගුයි තව හාල් මේ වගේ සුදු හාල් జాතියක් ගන්න එක තවත් හොඳයි. මේවා කවලම් කරලා මික්ස් කරලා තමයි උන්ට දෙන්න ඕනේ. එකකින් අහුර දෙයිලා දුන්නත් ඇති. අපි දැන් කතා කරමු කූඩුවේ ආරක්ෂාව. කූඩුවට අරින්න බැරි මේ වගේ ලොක් එකක් දැම්මොත් ඇති. මම අමතර ලොක් එකකුත් දාලා තියෙනවා. මේ වගේ ලොක් එකක් දැම්මම හරි. ඒ වගේම කූඩුව හොඳින් ආවරණය කරලා තියෙන්න ඕනේ. තෙමෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. අපි දැන් කතා කරමු කූඩුව ඇතුළේ ගැන. කූඩුව ඇතුළ පෙට්ටි ගහලා තියෙන්න ඕන. බක්කි කියලාත් කියනවා. අපි මේ දෙන්නා පොඩ්ඩක් අයින් කරගමු මේක කතා කරන්න. මේ දෙන්න මම ගෙනාවේ අලුතෙන්. මේ දෙන්නව ටේප් කරලා දෙන්නම් තියෙන්නේ. මෙයාලට අනිවාර්යෙන්ම වතුර බොන්න කෝප්පෙකුයි නාන්න බේසමුකුයි තියලා තියන්න. කොකෝ කූඩුවට යන්න බා. හරි. දැන් අපි කූඩුව ගැන කතා කරමු. පරවි ජෝඩුවක්. ඒ කියන්නේ දෙන්නේ. පරවි දෙන්නෙක් ඉන්නවා නම් බක්කි 4ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පරවි දෙන්නෙක් ඉන්නවා නම් ඒ වගේ දෙගුණක ප්‍රමාණයකින් බක්කි තියෙන්න ඕනේ. මේ පේනවනේ. ඒ වගේම තමයි කූඩුව හොඳට ආවරණය වෙලා තියෙන්න ඕනේ. මේ දෙන බිත්තර එහෙම දැම්මහම කූඹි, ගැරන්ඩි වගේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ. හරි යාළුවෝ. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.